බිය තමයි අපිට දැනට තියෙන එකම සාක්ෂිය. මේක තියෙන ඇංගිලි සලකුණු පරීක්ෂා කරන්න අද මේක යවනවා රස පරීක්ෂක ගාවට. දැන් කියනවා තමුසේ ගැන. සර් මම සෝමේ මම කරන්නේ වයිරින් වැඩ සර්. මට ළමයි තුන් දෙනෙක් ඉන්නවා. මට ගෑනු දෙන්නෙකුත් ඉන්නවා සර්. මම හිරේ ගියොත් තුන් පස් දෙනාම අනාථයි සර්. මම හිංසක මනුස්සයා සර්. මම කිසි වැරදක් කරේ නැහැ සර්. සර් මම උසාවි පොලිසියට හරි බයයි සර්. මගේ කකුල් දෙක වුණා සර්. මේ බෝනස් සර් බලන්න පොඩ්ඩක් පාත්‍රය බලන්න. ආයිසේ තමුසේ දැක්ක දේ අපිට කියනවා. මම කියන්න සර් මම දැක්ක දේ. මම කියන්නේ නැත්තනේ. ඉතින් මම මොකටද බය වෙන්නේ? මට මුත් වෙන්නේ නැහැ. මේ සිටියේදී මමත් හිටියේ දෙමළ පොළ බැට් එකේ. සිටිච්චකට ඉස්සරහා ගෙදර. මම උඩ නැගලා ෂෝට් එක තියෙන්නේ හෝල්ඩර් වල දීලා බල බල හිටියේ. මම සිටියේ දැක්කේ ඊළඟ වස්සෙන් සර්. හරිච්ච ගෑනේ හොඳටම බැන්නා. මිනිහත් ඇරියේ හොඳටම බැන්නා. සර් කියන්න සර් ඔය කියන්නේ තිත්ත මොංගල කියන්න පටන් ගත්තා. මෙයා කියන්නේ කට මිටි කියලා හිල් වෙන්න බාරත් දුන්නා. දෙන්නම යමරට කුටි යන ගන්නවා. මොනවද කිව්වේ කියලා නම් එහුන්නේ නැහැ සර්. මිනිහා එකපාරටම මෙහෙම පාරක් දුන්නා. ගෑනි කැරකිලා ගිහින් බිම. කටුමෙට ගෑනි වැටුව සම්පූර්ණ කොටනවා වගේ ගාවට. මිනිහාගේ ඔළුවේ පැණි වැක්කෙන්න ගත්තා. ආමුත්තියට ගලවලුවා වගේ. මිනිහා ගාතේ මොරු වහගෙන පටලට බලලා අතර ගත්තේ. අන්නගෙන ගියා හතර පාර. ගෑනිය තමයි. වැඩි. කොට ගහගෙන යනවට. දෙපාරකට වඩා කෑ ගැහුවේ නැහැ. උසාවි පොලිසිය ගානේ යන්න වෙන එකක් නැහැ නේද සර්? මම හරි බයයි සර්.